අගෙන් සැරින් සැරේට බූත් කන අපේ අයියට මොලයක් අරන් දෙන්න මට සල්ලි ඕන. ඊයේ රෑ මට තාත්තා කියනවා අහුණනේ පූස කනවා කියලා. අම්මා TikTok එකේ live ගිහින් කෑ ගහනවා මමවත් උයා ගන්න එපා. මගේ පස්සට වැඩිය මං කොල්ලගේ පස්ස ලොකුයි. මම සතියක් තිස්සේ තුන්වෙනි කෑල්ල හිර වෙලා ඉන්නේ. මට දෙන්න මේ වට්ටක්ක විතරයි. අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම ඩ්‍රොප් ෆේල් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අවසානයේ දක්වා බලන්න. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඔච්චර සල්ලි එකතු කරන්නේ. මං සල්ලි එකතු කරන්නේ මගේ හොඳම යාළුවට මොලයක් අරන් දෙන්න. එයා කරොත් කරන්නේ ගොන් වැඩ. පුතා මොකද මෙතන කරන්නේ? එකම කොල්ලගේ එකම බොරුවට සැරින් සැරේ අහුවෙන අපේ අක්කගේ මොලේ පෑදෙන්න කියලා පූජාවක් තියන්න ආවා. රෑ ගොඩාක් මදුරුවෝ හිටිය පුතේ. ඒ මදුරුවෝ තලන සද්දි ඔයාට ඇහිලා තියෙනවා. උදව් කරන්න. ඇවිත් මාව එක්කන් යන්න. අම්මි මට බැන්න. මම දඟ වැඩ කරනවා කියලා මට බනිනවා. මට තරහයි. අම්මයි තාත්තයි චිකන් කනකොට මට දෙන්න මේ වට්ටක්ක විතරයි. කවුද ඔයාගේ වීරයා? මම වැරද්දක් කරාම අම්මගෙන් මාව බේරගන්නේ එයා. ඇයි ඔච්චර මහන්සි වෙන්නේ? මට පස්ස හදා ගන්න ඕන අප්පා. මගේ පස්සට වැඩිය මං කොල්ලගේ පස්ස ලොකුයි. මට එහෙම සෙකන්ඩ් වෙන්න බෑනේ. හැමෝම කියන්නේ ඔයා තාත්තා වගේමයි කියලා. ඔයා මොකද හිතන්නේ? බඩේ හැඩය විතරක් එන්නේ නැත්නම් හොඳයි. නැත්නම් ඉතින් ඉවරම තමයි. මෙහි ඉන්නකේ තියෙන හොඳ දේ මොකද්ද? මට ඕනම වෙලාවක අඬලා රූම් සර්විස් ඕඩර් කරන්න පුළුවන්. හැබැයි යාලා සර්ව් කරන්නේ කිරි විතරයි. බබා, ඇයි ඔච්චර මූණ එල්ලගෙන ඉන්නේ? ආච්චි කිව්වා මේ කවිය පාඩම් කරනකන් ටැබ් එක දෙන්නේ නෑලු. මම සතියක් තිස්සේ තුන්වෙනි කෑල්ල ඉර වෙලා ඉන්නේ. අවු ස්වීටි. ආච්චි කියනවා මං තාත්තා වගේ නෙවෙයි කියලා. අනේ බලන්නකෝ අප්පා. මේ තාත්තගෙන් මගේ ත්‍රිපෝෂක බේරගන්න බෑනේ. ඔයාගේ සුපිරි වීරයා කවුද? තාත්තා. එයා කාටවත් බය නෑ අම්මට ඇරෙන්න. පුතා, ඇයි කඩේ යන්නේ? තාත්තා ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහින් අම්මා ඩේ අවුට් එකක් ගිහින් එයාලට කිසි ගාණක් නෑ. මට මාර ප්‍රශ්නයක් අප්පා. මම මෙතන ඉඳන් ඉද්දි අම්මා කාමරේ ඉඳන් බේබි කියලා කාටද කතා කරේ? තාත්තේ. ඇයි මට නංගි කෙනෙක් නැත්තේ? පුතා ඉතින් රැට නිදාගන්නේ නෑනේ. පුතේ, ඔයාගේ අම්මගේ ආසම කෑම මොකද්ද? අපේ අම්මගේ ආසම කෑම අපේ තාත්තගේ ඔළුව. පුතා, කොහෙද යන්නේ? අද ඉුවේ අපේ පුංචි තාත්තේ. මං හිතුවේ ඔයා වැඩට ගිහින් කියලා. නෑ. ඔයාලගේ අම්මා එක්ක මට අද වැඩට යන්න බැරි වුණානේ. චල් පුතේ, අපි පරක්කුයි. ඉක්මනට යන්න. ඔය හදිස්සිය මාව ඉක්කොල දාන්න නෙවෙයි. අපේ ටීචර් බලන්න යන්න. අද නම් අම්මට අල්ලලා දෙන්න ඕනි. නයිස්. අනේ මන්දා, මගේ පැටිය ඇතුලේ සැපට ඉන්නවද දන්නේ නෑ. අන්න මෙහි තියෙන සැප. ටීවී එකත් HD. මල්ලි, ගෙදර ඔක්කොමලා නිදි. එහෙනම් අපි කෑ ගහලා අඩමු. ඇයි චූටි දූ මේ ජොබ් එකක් කරන්නේ? එකම කෙල්ලගෙන් සැරින් සැරේට බූත් කන අපේ අයියට මොලයක් අරන් දෙන්න මට සල්ලි ඕන. හෙලෝ කපුනැද්දේ. මනමාලෙක් හොයනවා. හැබැයි මට නෙමෙයි මුලේ මම දැන් බුක්නේ. මේක හොයන්නේ අපේ 90 ගණන් වල නැන්දට. බලන්න පුතේ, අර උඩ ඉන්න කුරුල්ලා. මට පිස්සු නෑ. මම උඩ බැලුවොත් ඔයා මගේ පල්ලෙහා ඉන්න කුරුල්ලව කපලා දායි. ෂා,
මොන ලස්සන කොණ්ඩයක්ද දූට තියෙන්නේ. මම කෙල්ලෙක් නෙවෙයි මම කොල්ලෙක්. නැන්ද මගේ කොණ්ඩේ සැලූන් කෝස් එකට පුරුදු වෙනවා.